good morning ළමයි. good morning කියලා කිව්වට මං අද උදේ ඇහැරිලා 5:50ට ඇහැරුණේ. 5:50ට ඇහැරිලා අද හස්බන්ඩ් ගියා 7:00ට. ඉතින් එයාට පොඩක් උදව් කරලා එයාගේ බ්‍රෙක්ෆාස්ට් දීලා ඒවා මෙව ටික කරලා කොහොම හරි මහ ලොකු දෙයක් කරේ නැහැනේ. මේ කොහොම හරි යා පිටත් කරලා ඉවරලා චුටක් වෙලා ඇඳේ හිටියා. දැන් වෙලාවට හමාරයි. එයා 7:00ට ගියේ. මට නිදිමතයි ඇත්තටම කිව්වොත් හැබැයි මම නිදා ගන්න නැහැ. ඒ වුණාට මට නිදිමතයි. මොකද මේ අනේ මන් දන්නේ මේ දවස්වල හැටි වෙන්නේ නැතිනේ. ඉතින් හරි එක පැත්තක තියන්නකෝ. ඉතින් තව ඩේ ව්ලොග්ස් කියන්නේ කියලා කියපු හින්දා මට හිතුණා අද දවස ඔයගොල්ලන්ට ව්ලොග් එකකින් අරන් එන්න. විශේෂ දෙයක් නැහැ. බලමු ඉතින් ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් විදිහට කන බොන රටාවල් ටිකයි මොනවාද ප්‍රෙග්නන්සි ඩයබටික් ආපු අම්මා කෙනෙක් විදිහට කන බොන රටාවල් ටික ඔක්කොම ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා. බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. හොඳට පායපු දවසක්. පේනවානේ වැස්සක් ළඟ පාවත් එකවත් නැහැ. හැබැයි ටිකක් අර මන්දාරම් ගතිය වගේ තියෙනවා. ඒ වුණාට අවු හොඳට පායලා තියෙන්නේ. සමහර අය කැමති ඉතින් මේ වටපිටාව බලන්න. මට හිතුණා හින්දා උදේට මේ වටපිටාව ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ළමයි අපි බල්කනි එතකොට මුළු ගේම පේන්ට් කරේ ගිය අවුරුද්දේ ඒප්‍රිල් වල. මේ වෙද්දි බලන්නකෝ පේන්ට් එක එහෙම කොහොම ගිහිල්ලා කියන්නේ වැස්ස හින්දා අර හරි කැතයි. ඉතින් පේන්ට් කරේ නෑ වගේ. මේ මල් ටික මම ඔයාලට පෙන්නන්න ඉතින් දවස්වල ලස්සනට වැවිලා හින්දා. මම අතත් උදේට කන්නගත්ත රතු කව්පි කඩල මේවා තමයි ඉතින් මට උදේට කන්න පුළුවන්. මං ඊයේ මේ හස්බන්ඩ් එක්ක පොඩි වැඩකට එළියට ගිය වෙලේ මට මාර ක්‍රේවින් එකක් ආවා බර්ගර් එකක් කන්න. අර ඩයට් එකටම කාලා පරිස්සමට කාලා එහෙම මේ මම දාඩියයි මේ හරි මුවමනාවක් ආවා. රසට චීසි ලෝඩර් මේ බර්ගර් එකක් කන්න. ඉතින් කන ආසෙදි නොකත් බෑනේ. එහෙනම් KFC එකෙන් කොහොම හරි මම චිකන් බර්ගර් එකක් ගත්තා. චීස් ලෝඩර් එක. දැන් ඒකට මගේ සුගර් වැඩි වෙලාවක් දන්නේ නැහැ. මං හිතන් ඉන්නවා ලන්ච් එකෙන් කලින් ලන්ච් එකෙන් පස්සේනේ සුගර් කොකරත් කියලා චෙක් කරලා බලන්න. අපි බලමු. දැන් ඉතින් කන්න තියෙන කෝපි සම්බෝල ගත්ත. මොකද පොල් කන්න තියෙනවා මට කොහොම. සාමාන්‍යයෙන් බ්‍රෙක්ෆාස්ට් එකට මම ඉතින් ගන්නේ කඩල කෝපි මුං ඇට තෝසේ වගේ දෙයක් කන්න පුළුවන්. තෝසේ කැමන හරි අඩුයි. කඩල කෝපි මුං ඇට කෝපි සුදු රතු දෙකෙන්ම කනවා. ඕක තමයි. කාලා අපි හම්බෙමු. රූම් එක ක්ලීන් කරන්නත් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. හම්බෙමු කාලා. අපි යමු. දැන් රූම් එකස් කරන්න ඕන. සාමාන්‍යයෙන් හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා යනකොට ඔහොම තමයි. ගෙදර ඇවිල්ලා යනකොට නෙමෙයි උදේට යනකොට ඔහොම තමයි ඉතින්. හරි පිළිවෙලයි ඉතින් මගේ කාමරේ එතකොට. ඉතින් මම දැන් කස් කරන්න ඕන. කාමරේ මට කොහොමද නීට් එකට තියෙන්න ඕනේ. එහෙනම් දැන් මම ඉතින් අස් කරනවා. අස් කළා හම්බෙන්න. අස් කරා. රූම් එක මොප් කරා. දැන් පිළිවෙලයි මගේ සූම් එක. මෙන්න මේ පොඩි මේ කීටැක්ස්ද මම දන්නේ මේකට මොකද්ද කියන්නේ කියලා. මේ ඔක්කොම ටික මට හස්බන්ඩ් දුන්නේ. එයාට හම්බෙච්ච වගේ. ඒවා හරි කියුට්. මෙහෙම කොහේ හරි හැං කරන්න විතරනේ පුළුවන්. ඉතින් මම ඒවා මේ කබඩ් එකේ පල්ලෙහාට දැම්මා. කවුරු හරි මගෙන් අහලා තිබ්බා මම මේ ප්ලාන්ට්ස් කොහොමද වවා ගත්තේ කියලා. ඇත්තටම කිව්වොත් මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට මාර කැමතියි. රූම් එක අස් කරලා ඉවරදී මාර දාඩියයි. ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට මාර කැමතියි. මේවා මම ඇමරිකාලා ආව අලුත තමයි ප්ලාන්ට් අරගෙන ගෙනහලා එහෙම රූම් එකේ තියාගන්න පුරුදුනේ. හැබැයි
මම හිතන්නේ අවුරුදු 2-3ක් යනකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ, වැවෙන්නේ නැහැ, මුකුත්ම වෙනසක් නැහැ. මම ඉතින් හිතුවා දැන් මේව සාමාන්‍ය සමහර වෙලාවට එළියෙත් හැදෙනවා, එළිය හැදෙනවා හොඳට ලස්සනට හැදෙනවා. ඒ මගේ ඒවා විතරක් හැදෙන්නේ නැත්තේ කියලා. කොහොම හරි මේ පහුගිය කාලෙක මම කැන්ඩි යනකොට දැන් ගොඩාක් අය මම කැන්ඩි යනකොට හස්බන්ඩ් ගෙදර ඉන්නවා. එතකොට එයා ප්ලාන්ට්ස් ටිකට බලනවා. වතුර දානවා එහෙම. පහුගිය කාලේ මම කැන්ඩි යනකොට හස්බන්ඩ් මමයි දෙන්නම හිටියේ නෑ. එතකොට මම රූම් එක ලොක් කරලා යන හින්දා මම මේ ප්ලාන්ට්ස් වල වතුර දාන්න ඕනි වෙන හින්දා මම මේ ප්ලාන්ට්ස් එළියෙත් තියලා යන්න පුරුදු වුණා. එතකොට අම්මට දාන්න පුළුවන් ලේසි හින්දා කොහොම හරි සතියක් දෙකක් ගිහිල්ලා මම එනකොට ප්ලාන්ට්ස් පොඩක් වැවිලා තිබ්බා. එතකොට තමයි මම දැනගත්තේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට අවුව ඒ කියන්නේ එළියේ තිබ්බම වඩා වේගෙන් වැවෙනවා කියලා අතුරු ඉන්නවට වඩා. ඉතින් මම කරන්නේ දැන් සාමාන්‍ය සතියක් වගේ අතුරු තියලා තව සතියක් වගේ එළියේ තියෙන හැම ප්ලාන්ට් එකක්ම. එතකොට මේ ප්ලාන්ට්ස් ඉක්මනට වෙනවා. දැන් නම් මගේ ප්ලාන්ට්ස් ගොඩක් වැවිලා තියෙන්නේ. මම දැන් වැඩිය වවා ගන්න හදන්නේ නැහැ. මොකද දිගයි මේවා. ආන්ට දික් වෙලා තියෙන ඉතින් මේවා. ඒ හින්දා මම දැන් වැඩිය වවා ගන්න හදන්නේ නැහැ. ඊට අමතරව මම මේකට මේ සාමාන්‍ය නිල් කැට දම් කැට වගේ දානවා. ටිකක් වේලෙලා වගේ තියනවා නම් නිතර මේ පොඩක් වතුර ස්ප්‍රේ කරනවා. ටිකක් තෙතමනේ තියන්න බලනවා. මේ තමයි. මේවා නම් මම මේ වැඩි කියන්නේ වැඩිපුර වැවිලා ඇදිලා තියෙන ඒවාකින් කපලා තමයි මේවා මම හිටවලා තියෙන්නේ. ඒ විදිහට තමයි ඉතින් ප්ලාන්ට්ස් වවාගන්නේ. මේ පේනවනේ මේකත් ගොඩාක් දිගයි ඉතින්. හැබැයි ලස්සනයි. තව තියෙනවා. එහෙමයි. මේ ප්ලාන්ට්ස් දෙකක් මම මේ නිකන් ලස්සනට තියලා තියෙන ඒවත් ඒ වගේ දිගට තියෙනවා. ඕක තමයි ප්ලාන්ට්ස් වවාගෙන රස. රස්නේ ළමයි මගේ මේ ප්‍රෙග්නන්සි එකත් එක්ක මට වහින දවස්වලටත් මාර විදියට දාඩිය දානවා. මේ බානුක නිින්ද යන්නේ නැහැ මේ දවස්වල හරියට නිදා ගන්න බෑ. දැන් බණ්ඩිය හින්දා දැන් මගේ බණ්ඩිය දුකුයි. කට්ටිය දාලා තිබුණා අක්කි ලස්සනලා ගෑනු ළමයි. අක්කිට පුතෙක් එහෙම කියලා අපි බලමු කවුද කියලා. අපේ අම්මි නම් කියන්නේ ලස්සන වෙනවා නම් පුතෙක්ට කැත වෙනවා නම් ගෑනු ළමෙක්ට කියලා. එයාලා කියන්නේ ලස්සන වෙනවා මේ ගෑනු ළමයි හම්බෙන්න ඉන්නකොට අම්මලාගේ ලස්සන ගන්නවලු. දන්නේ නැහැ කොයි තරම් දුරට ඇත්තද කියලා. ඉතින් කතා තියෙනවානේ. එතකොට සමහර අය කියන අම්මා ලස්සනක් දෙන ගෑනු ළමෙක් හම්බෙන්න ඉද්දි කියලා. අනේ වන්ද මට මොනවා වෙලාද කියලා කොහොම හරි මම මහත් වෙලා ඩාක් වෙලා කවුරු හරි කමන්නේ බණ්ඩි ඉන්නේ කියලා ඉතින් මගේ පෝෂණය අරගෙන හොඳට හැදිලා හොඳට නිරෝගීව හම්බ වෙනවා නම් දැන් වෙලාව කොහොමද 10ට කිට්ටු කරලා තියෙන්නේ. තව පැය භාගින් විතර මම මගේ කැල්සියම් එක බොන්න ඕනි. සාමාන්‍යයෙන් කාලා පැය දෙකකින් පස්සේ වගේ තමයි මම බොන්නේ. හිස් බඩත් බොන පුර මට ඒක අමතක නැහැ. එහෙනම් මම කාලා පැය දෙකකින් වගේ තමයි බොන්නේ. බලමු කොහොමද ඉතිරි දවස් ඉදිරි ටික කොහොමද ගෙවෙන්නේ කියලා. මගේ vlogs බලන්න ඔයගොල්ලෝ දන්නවා මම කැෂු කන මාර කැමතියි. මේ කාලේ ඉතින් නට්ස් වර්ග ගොඩක් හොඳයි. ඉතින් පොඩි බඩගින්නක් කාපුවම මොනවා හරි නට්ස් වර්ග ඒ වගේ දෙයක් කන්න පුළුවන් නම් ඉතින් ගොඩක් හොඳයි. හෙල්දි සයිඩ් එකකිනුයි බබාට හැමදේටම. මේක මට හස්බන්ඩ් ගෙනහලා දුන්නේ මේක අර පුච්චපු කජු බර්න් කැෂු මේක අර ගෙදර කජු පුච්චලා කන ටේස්ට් එකම තියෙන කිල්ස් එකකින් එයා ගෙනහලා තිබ්බේ. ඉතින් පුචුටි බඩගින්නක් කාව මම මේක තමයි කන්නේ. ගොඩක් නෙමෙයි මේක පීනට්ස් එතකොට එක එක නට්ස් වල කනවා. මේකට ටිකක් වැඩිපුර කැමැත්ත තියෙනවා. ඔබ දඟලනවානේ. මේක නම් මට තාම කරන්න ඕන දෙයක් නෙමෙයි. මේක මං හිතන්නේ දෙන්නේ සති 32 36 වගේ කාලය තුරට. හැබැයි මං නිකන් බැලුවා මේ කොයි වෙලාවකද දඟලන්නේ කියලා. එතකොට මට යාගේ රූටින් එක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මං තාම මේ වීකේ පටන් ගත්තා විතරයි. දැන් මාක් කරන්න හදන්නේ මේ විදිය දඟලන ටයිම් එක දඟලපු ටයිම්ස් ටික. ඒතකොට මට චුට්ටක් රූටින් එක බලා ගන්න පුළුවන් හින්දා. බ්ලඩ් එක චෙක් කරන්න හදන්නේ. දැන් දවල්ට කොහොම වෙලාව හරි චුට්ටක් මං හිතුවා දවල් කෑමට කලිනුයි කෑමෙන් පස්සෙනුයි පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ කියලා. අපි බලමු. සුගර් කන්ට්‍රෝල් වෙලාද නැද්ද කියලා. right ඔයගොල්ලෝ දැන් මේක දන්නවනේ.
ඒ ගැන පුදුම කැමැත්තක් තියෙන මැෂින් එක මගේ. මම නෑවා මම දැන් පැය භාගයක් විතර කනවා. සාමාන්‍යයෙන් දවල්ට පැය භාගයකට කලින් තමයි කෑමට කලින් තමයි ගන්න තියෙන්නේ. Okay. Hopefully. Oh yeah. CA ළමයි. හොඳට මඩුයිද? නෑ. ඉන්න තියෙන්න ඕනි 95ත් ඉන්න මට මතකත් නෑ. කමක් නෑ හැබැයි අඩුයි මං හිතන්නේ. ඉන්න බලමු. යයි තියෙන්න ඕනි මට මතක විදියට 95ට අඩුවෙන් කැමට කලින් දැන් මේක 100යි. ඒ කියන්නේ 5ක් වැඩි. කමක් නෑ. තාමත් ලේන මේ කැම් පස්සෙත් අපි බලමු කොහොමද කියලා. not bad වගේ. hello මම නෑව සෑහෙන ලොකු දෙයක් නාලා බ්ලඩ් එක චෙක් කරා දැන් පැය භාගයෙන් කන්න ඕන අපි කාලා බලමු හැබැයි හොඳයි ඉතින් මොකද ඩොක්ටර්ගේ chart එකේ තියෙන 95ට අඩු වෙන්න ඕනි කියලා හැබැයි ඩොක්ටර් මට දුන්න ඩයට් එකේ තිබ්බේ 100ට අඩු වෙන්න ඕනි කියලා ඉතින් 100 ඉන්නේ මම ඒ බර්ගර් එකක් කාලත් ඒ කියන්නේ චුට්ටක් හොඳයි හැබැයි ඉතින් මම සීනි කන්නේම නැහැ තේ වලට දාන්නේ නැහැ බිස්කට්ස් මොකුත් කන්නේ නැහැ මොනවත් නැහැ. ඉතින් එහෙම බලපුවාම හොඳම නැහැ ඉතින්. දැන් කොහමරි කන්න යන්න ඕනි. ඔයගොල්ලන් පේනවද දැන් මගේ ඇස්සට පොඩක් ගිලිච්ච ගතිය ළමයි පහුගිය දවස්වල හස්බන්ඩ් ගෙදර හිටියේ නෑ. අදත් නැහැ, හෙටත් නැහැ, අනිද්දාත් නැහැ. මට රැට නිින්ද යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒ ප්‍රශ්නේ තියෙනවද කියලා බලන්න. මට රැට නිින්ද යන්නේ මම මාර බයයි. මට එක එක විකාර පෙන්ලා හීනෙන් ඇහැරෙන එක එක සද්දත් ඇහෙන අනේ දෙයියෝ බුදුන් ඔක්කොම සිහි කරලා නිදාගත්තත් මම බය වෙනවා. එයා ඉන්නකොට එහා පැත්තේ හොඳට නිින්ද යනවා. සමහරවිට ඉඳලා හිටලා ගොරවනවත් එක්ක එච්චර හොඳට නිින්ද යනවා. එයා තමයි කියන්නේ මන් නෙවෙයි. හැබැයි අහන්නේ කියලා මට නිින්ද යන්නේ නැහැ අනේ. මේ මම ඉතින් එතකොට ගොඩක් එඩිට් කරන වැඩ කරන හැම නැත්නම් ෆෝන් එකේ වීඩියෝස් බලනවා ඒවා මේවා කරනවා මේ ඒකෙන් මගේ දැන් මේ ඇස්සට පොඩ වල ගෙහිගෙන ඉන්නේ මේ. මම ඉතින් හිතාගත්තා මේ නිදිමරක් නැහැ කියලා. ඉතින් නිින්දයක් නැහැ මොනක් කරන්නද? ඉස්සරහටත් එහෙමනේ. ඉස්සරහට චුටි බබාපොම ඉතින් නිදිමරන්න ඕනිනේ. Life is going to change. කමක් නැහැ. දැන් කන්න යන අපි බලමු ලන්ච් එකට මොනවද තියෙන්නේ කියලා. හරිම සිම්පල් ලන්ච් එකක්. බිත්තරයක්, පරිප්පු, ගොඩකොළ සම්බෝල, ඒ වගේම කරවල. බිත්තරය පරිප්පු කියන්නේ ප්‍රෝටීන්ස් තියෙනවා. ඉතින් ප්‍රෝටීන්ස් නේ වැඩිපුරම ඕනි. කාලා හම්බ වෙන්නම්. හායි. ලන්ච් ගත්තා. ලන්ච් වලින් පස්සේ මට chance එකක් තියෙනවා. පැපොල් හරි යෝගට් හරි කන්න. මම අද යෝගට් එකක් කනවා. මම ආසේ අම්බේ වෙල කන්න. දැන් 2:40 ගානක් කලින් මම හොඳටම පරක්කද ලන්ච් ගන්න. ඔයාලට මාව කළුවට පේන්නේ නේ. ගණන් ගන්නපො මම කොහොමද කළුයි. අම්බේ වෙල. මට කියන්නකෝ ඔයගොල්ලෝ කන රසම රස යෝගට් එක මොකක්ද කියලා. මට නම් අම්බේ වෙල කිරි රහයි. හැබැයි පොඩි අඹුරු රහක් එනවනේ. මම හයිලන්ඩ් එකටත් කැමතියි. අඹුරු රහක් කියන එක්ස්පයර් වෙලත් දන්නේ නැහැ. ප්‍රෙග්නන්ට් වුණ ඔයාලා නිරෝගී බබාලා හම්බුන ඔයාලා සාමාන්‍ය ප්‍රෙග්නන්සි එකදී එන ග්ලූකෝස් එහෙම නැත්නම් සීනි කොහොමද ඒකෙන් පරිස්සම් වුනේ කොහොමද කන්ට්‍රෝල් වුනේ සීනි කියන එක මම ඇත්තටම ගණන් ගන්නෑ ප්‍රෙග්නන්සි එක නොවුනනා ගණන් ගන්න නෑ මේක හරි මෝඩ කතාවක් මම ගණන් ගන්නවා ඒ වුණාට කියන්නේ මම මේ මෙච්චරකට පරිස්සම් වෙන්නේ නැති ටිකක් ආස දේවල් බැලන්ස් එකේ හරි කයියේ ඒ වුණාට මේ මට දැන් මට වඩා මට තියෙන ප්‍රශ්නේ චුටි බබා මොකද එයාගේ වර්ධනය වැඩි වෙනවා එතකොට ප්‍රීමැචුවර්ඩ් බබාලා හම්බ වෙනවා
ඒ වගේ ගැටලු තියෙනවා නේ. ඉතින් මං ආස නැහැ. ඒ වගේ දෙයක් සිද්ධ වෙනවාට ඒක හින්දා තමයි පරිස්සම් වෙන්න. ඉතින් ඔයාලගේ අයිඩියාස් තියෙනවා නම් ඔයගොල්ලන්ගේ සජෙෂන්ස් තියෙනවා නම් මට ෂෙයා කරන්න. දැන් මේ කාලේ නම් ක්‍රේවින්ග්ස් වැඩිනේ ළමයි. කීකිව කන්න හිතනවා. මට අද පීට්සා කන්නත් හිතෙනවා. හැබැයි මං සර්ච් කරලා බලුවම් පීට්සා කන්න පුළුවන්. ස්ලයිස් එකක් හරි දෙකක් හරි තින් ක්‍රස්ට් එක වගේ. උඩරට පිටි ප්‍රමාණය අඩු වෙන හැවෙනවා. අනේ මන්ද ඉතින්. අම්මා කෙනෙක් වෙන්නේ නැති පේනවනේ කරන්න ඕන කැපකිරි. දැන් කෙනෙක් කියයි කලින් කෑවනම් පිළිවෙලට මේ ප්‍රශ්න නැහැ කියලා ඒක ඇත්ත. ඒක ඇත්ත. මොන දෙයක් කරන්නත් කන්න ඕනේ. ලන්ච් හරි. දෙලුම් කිරියක් තියෙනවා. අරන් ආවම උඩට ස්නැක් එක විදිහට ගන්නවා. මොකද මේ මම අහලා තියෙනවා දෙලුම් ගොඩක් හොඳයි කියලා. බබාට. මට මතක් වෙන්නේ තායිලන්ඩ් ටුර් එකේදී අපි මාර විදිහට දෙලුම් ජූස් එක බිව්වා. ඒ හරි අඩුයි. අනික මාර ෆ්‍රෙෂ්. මේ ඊටත් වඩා මේ ඕකේ රහ මරු හරියට බිව්වා. මට මතක නැහැ දැන් බාත් 60ක් නෙවෙයි රුපියල් 600ක් වගේ උනේ. මාරම රිෆ්‍රෙෂින් එක. ලංකාවේ හැම බලපුවම මේ පහසුකම් ඇත්තටම නැහැ. හරි anyway මොකක් හරි මම ඔයාලට කියන්න හිටියා. වෙසක් කියනවා. මෙදා පාර දන්සල් කන්න පුළුවන් පොලින් ඉන්නේ නැතිව. දහාර දන්සල් කන්න පුළුවන් පොලින් ඉන්නේ නැතිව. දැන් මට තියෙන චුටි වැඩක් කරන්න. පාර්සල් එකක් දාන්න තියෙනවා. පාර්සල් එකක් නේ පාර්සල්ස් කීපයක් දාන්න තියෙනවා. මම දැන් ඒක පැක් කරන්න යනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්න. අපිට වහි කියලා හිතෙනවා. බලමු. මේ දවස්වල මට ලොකු වැඩක් නැහැ. මං ගෙදර රෙස්ට් එකේ තමයි ඉන්නේ. මට නිදි මතයි. මං දවල්ට නිදා ගන්න මට කොහොමවත් රැට නිින්ද යන්නේ නැහැ. එතකොට කොහොමවත් දැන් රැට නිින්ද යන්නේ නැති හින්දා දවසේ කොයිම වෙලාවක නිින්දක් නැමෙ පැන්ඩා වගේ වීගෙන ඉන්නේ. හරි. අපි බලමු after lunch කොහොමද මගේ blood sugar කියලා. oops සූටි පැටියෝ ඔයා නිසා නෙමෙයි මගේ කට හින්දා පෙරේතකම හින්දා දැන් මම විඳවනවා right okay so after lunch මේ ඇත්තමකුත් වෙලා වැඩි පරක්කුයි හොඳටම දැන් 4ට 3ටත් කිට්ටුයි වැඩි 153යි මට තේරෙන්නේ මීට වඩා පරිස්සම් වෙන්න විදියක් ළමයි මීට වඩා පරිස්සම් වෙන්න විදිය අම්මා ගෙනහලා දුන්න තැඹිලි සිම්බා මීට වඩා මට ඇත්තටම මට තේරෙන්නේ මීට වඩා පරිස්සම් වෙන්න විදියක් අර මං කලින් ඔයගොල්ලන්ගේ හොවගේ ඔයගොල්ලෝ කවුරු හරි දන්නවා නම් මීට වඩා මං කරවිලත් කනවානේ ඒවා මේවත් කාලා මේ හොඳේ මීට වඩා පරිස්සම් වෙන්න විදිහක් දන්නවා නම් මට අනේ කාරුණික වෙලා කියන්න. ඒකට මටත් පුළුවන් ඒ විදිහවලට try කරන්න. දුකයි මොකද මෙච්චර පරිස්සම් වෙලත් මේක මෙහෙම තියෙනකොටනේ දැන්
බිෆෝර් ලන්ච් අපිට 100යි ආවේ. ඒ කියන්නේත් 5ක් වැඩි. දැන් ආෆ්ටර් ලන්ච් 140ට අඩු වෙනවනේ. ඒ කියන්නේ 13ක් වැඩි. ඩොක්ටර් ගිය පාර කිව්වා අඩු වුණේ නැත්තම් කියන්න එයා බෙහෙත් දෙන්නම් කියලා. කමාන්නේ මං හිතනවා බෙහෙත් ගන්නකො හොඳයි කියලා මට එක අතකට මේ මොකද prevention is better than cure. ඒ හින්දා ඉතින් පරිස්සම වඩා හොඳයි කියලා හිතෙනවා. ඔහොම තනින් දවස් ගෙවෙන්න යන්නේ මම මේ වගේ බ්ලොග්ස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ආසත් දැන් ඔයගොල්ලන්ටත් බෝරින් නේද මේව බලන එක. මටත් ලාකට බෝරින් දැන් මට නිදිමත ඇති කියලා මේක කරලා මේ ඔයාලා බ්ලොග්ස් කියන හින්දාම තමයි මම බ්ලොග්ස් කරන්නේ. මේ එමුන්දී විශේෂ දෙයක් නැති වුණාම ෂෙයා කරගන්න මට බෝරින් ඔයාලත් එක්ක මේව ෂෙයා කරගන්න. ඔයාලා හිතන්න මට නින්ද යන්නේ නැති කියලාද? බණ්ඩියේ තවගේ පයින් ගහනවා. ඉතින් නිදා යන්න විදියන්නේ මම මේ වම් බැලේට හැරිලා එයාට ඔක්සිජන් සපයනවා. දැන් මට එයාට ඔක්සිජන් සපයලා නීති මතයි. හැබැයි බඩත් කිනි. බඩ ගිනින්න බෑ. අපි යමු හවසට මොන හරි කන්න. යා. කාලා තේ එකක් බීලා පහන පත්තු කරන්න මනුත් කඩාගෙනමු. නැන්සි එක්කට යන්න ඉන්න ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අම්මිලා නීරෝගී බබෙක් වෙනුවෙන් ඉතින් හෙල්දි කන එක වටිනවා. දැන් පාන් කන ආස හිතුනොත් ඔයගොල්ලන්ට පුළුවන් මල්ටි ග්‍රේන් බ්‍රෙඩ් එකක් එහෙම නැත්නම් කුරක්කම් වගේ පාන් වල මොන හරි ඉතින් සෑන්ඩ්විච් එකක් විදියට හදාගෙන කන්න. මම නම් මෙතන මේ චීස් ටිකක් ගාලා කන්නේ. මොකද බඩගිනි නිතරම දැනන ඉතින් බබා හැදෙන්න අපි හොඳ පෝෂණයක් ගන්නත් ඕනිනේ. ඉතින් මේ වගේ වෙලාවට ත්‍රිපෝෂ වගේ දෙයක් කන්නත් පුළුවන්. සීනි නැතුව ත්‍රිපෝෂ මට කන්න බැරි හින්දා මං හිතුවා පාන් පෙත්තක් කන්න. මං දැන් මේ අම්මගේ කතාවකට හුඟක් දීගෙන තමයි මම මේ පාන් කන්නේ. මං කන බොන රටාවේ වෙනස්කම් වැරදි තියෙනවා නම් කවුරුම හරි ඒවා නිවැරදි කරන්න දෙපාරක් හිතන්න එපා. ඒක මට ලොකු උදව්වක්. නිදක් පල්ලෙහා තියනවා කියලා හිතෙන්නේ නෑනේ. ඔව් ඔව්. ඒකලවුරුත් හදාගත්තෙත් නෑ හිතන්නේ ඒක එහෙමයි මම හිතන්නේ. එදින නිකම්ම දාලා තියෙන කොන්ක්‍රීට් එක විතරයි. නාමවත් දැන්නේ ඇතුළේ. මට කිසිම අදාළත්වයක් නැති කතන්දර අහා මම ඉතින් කාලා කිරි එකක් බොනවා. දැන් ඉතින් ටික හවස් වෙනවා වෙලාව කිට්ටු වෙලා තියෙන්නේ බුදුන් වඳින්න පහන තියන්න. ඉතින් මම මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා පහන තියන්න තමයි හදන්නේ. මම හරි ආසාවෙන් කතරගම දෙවියන්ට වඳිනවා. ඉතින් මම ඒකට මෙන්න මේ වගේ රතු මල් සුදු මල් කවලමේ තියලා පුංචි මල් වට්ටියක් හදා ගන්නවා. මම හරි මාසයි ඉතින් කතරගම දෙවියන්ට වඳින්න. අපේ එක එක ඇදහිලි තියෙනවනේ එක එක්කෙනාගේ කැමැත්ත අනුව. ඉතින් කතරගම දෙවියෝ තමයි මම දෙවියන්ගෙන් වඳින කරන දෙවියෝ. ඉතින් දැන් පහනත් මේ ටික ලොක්කොම ලෑස්ති කරගෙන පහනත් පත්තු කරගෙන දවස් ඉවර කරන්න හදන්නේ. උන්න සම්පූර්ණ දවස බාන්නකෝ කිසිම ප්‍රයෝජනයක් නැතුව ගෙවෙන හැටි. මේක තමයි මම හදාගත්ත මල් වට්ටිය. චූටි මල් වට්ටිය. ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. මෙන්න මේ කතරගම දේව පිළිමේ මට අරන් දුන්නේ ඊයේ හස්බන්ඩ්. මේක පිත්තල වලින් හදලා තියෙන. ඉතින් හරිම ලස්සනයි. එයා මට ඒක පුංචි තෑග්ගක් විදිහට අරගෙන දුන්නා. හරි ලස්සනයි. ඉතින් මම ඒක මගේ පුංචි දේවාලේ. අනේ නැහැ. මං පහන තියෙන මෙන්න මේ කුටිය මේක හදලා දුන්නේ අපේ තාත්ති. ඉතින් මම මෙන්න මේ විදිහට අයිනින් තියලා පහන පත්තු කරන්නේ. මුලින් බුදුන් වැඳලා ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි දෙවියන්ව වඳින්නේ. ඉතින් අපි බුදුන් වැඳලා දෙවියන්ව වැඳලා එන්න. ඔන්න ඔහම දවස් ඉවර කරන්න තමයි හදන්නේ. පහන පත්තු කරා. දැන් හොඳටම රෑ වෙලා මම ඉතින් බලන් ඉන්නේ හස්බන්ඩ් එනකන්. අද හස්බන්ඩ් එනවා. ආයෙ හිටින්න දවස් කිහිපයක් නැහැ. කොහොම හරි දැන් යා එනකන් තමයි මම ඉතින් බලන් ඉන්නේ. අද දවස් ඔහොම තමයි ගෙවුනේ. ඉතින් ගොඩාක් වෙලාවට මගේ day in the life vlogs ඔය වගේ තමයි. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තරම් විශේෂ දෙයක් නැතිම තරම්. විශේෂ දෙයක් තිබ්බොත් ආයේ day in the life vlogs අරන් එන්න.
නැත්නම් ඉතින් මේ වගේ vlogs ඔයගොල්ලොත් එක්ක share කරලා වැඩක් නැහැ නේ. ඔයාලට ගන්න දෙයක්වත් නැහැ. මට දෙන්න දෙයක්වත් නැහැ. බෝරි. කොහොමද මම මෙහෙම ඉතින් එකපාරටම හොල්මන පිටිපස්සෙන් ආවා. ද වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගෙන හස්බන්ඩ් තේ එකක් එම හදලා දීලා එයාගේ දවස ගැන හලා කරලා කාලා බිලා නිදා ගන්න තමයි තියෙන්නේ. බණ්ඩි බබත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ ප්‍රෙග්නන්ට් අම්මිලා නිරෝගී බබාලා හම්බුණු අම්මිලා මේ channel එක බලනවා නම් කියන්නකෝ ඔයගොල්ලෝ ප්‍රෙග්නන්සි පීරියඩ් එකේ නිරෝගීව බබෙක් මේ ලෝකෙට බිහි කරන්න කරපු කියපු දේවල් මාත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මට පුළුවන් ඒවා ෆලෝ කරන්න. එහෙනම් වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. thank you so much මේ වීඩියෝ එක මේ වෙනකම් බලුවට. ආදරේ ඔයාලට. ඊළඟට මම ඔයගොල්ලන්ට ගේන්නම්. මොකක්ද ඕනි කියලා ඔයගොල්ලෝ පහලින් කමෙන්ට් කරන්න. මම පුළුවන් නම් අරන් එන්න. එහෙනම් good night. bye. මගේ vlogs බලන කීප දෙනෙක් මේ බව් බබාලා ගැන අහලා තිබුණා නේද? මෙයාලා තාමත් අපේ ගෙදරට එනවා. මං ඉතින් කන දෙන්න හොරෙන්. දැන් මෙයා මේ වෙලාවට ඇවිල්ලා මේ බලන් ඉන්නේ මොනවද නෙමෙයි. ඔයගොල්ලෝ බලන්නකෝ කන්න බොන්න එහෙම නෙමෙයි. මේ එක්කෙනෙක් තුන් දෙනාගෙන් එක්කෙනෙක් එන්නේ ෂැඩෝ හම්බ වෙන්න. මෙයා ෂැඩෝගේ හොඳම යාළුවා. ඉතින් රැයට ඇවිල්ලා මේ විදිහට සෙල්ලම් කරලා හොරෙන් තමයි ගෙදරට හොරෙන් තමයි සෙල්ලම් කරලා මොනවද සාකච්ඡා කරලා ප්ලෑන්ස් ගහලා ඔක්කොම කරලා යන්නේ. ෂැඩෝත් එයාලා වාශ්‍රය කරන්නේ හොරෙන් මාත් එයාලා වාශ්‍රය කරන්නේ හොරෙන්. හරි එහෙනම් අද vlog එක මෙතනින් ඉවර කරනවා. thank you so much මේ vlog එක මේ වෙනකම් බලපු ඕගොල්ලන්ට. ඊළඟට ඕනි මොන වගේ vlog එකක්ද කියලා යටින් කමෙන්ට් කරන්න. එතකොට මටත් අයිඩියා එකක් තියෙනවා. ඕගොල්ලන්ට ලස්සන vlog එකක් ගේන්න. ගිහින් එන්නම් bye.